මේ මොඩල් එකේ ඩෝස් ඔක්කොම අරින්න වහන්න පුළුවන්. මේ දවස්වල ලංකාවේ ජනප්‍රිය වාහනයක් තමයි Honda Vezel Z Play එක. මෙන්න තියෙනවා මගේ අතේ 118 ස්කේල් එකට හදලා තියෙන ටයිකාස් මොඩල් එක. ඉතින් මෙන්න මේ විදිහට Vezel logo එක Honda logo එක එහෙම තියෙනවා. ඉතින් මේක official license model එකක්. ඉතින් මේ box එක මෙන්න මේ විදිහට අපිට open කරගන්න පුළුවන්. ඉතින් මුලින්ම තියෙනවා මෙන්න manual එකක්. මේ manual එකේ තියෙනවා කොහොමද මේ model එකේ doors bonnet open කරන්නේ ඒ විස්තර ටික. ඉතින් අපි ඉස්සල්ලාම මේක එළියට ගමු. ඉතින් මේ මොඩල් එකත් එක්ක මේ විදිහේ ස්ටෑන්ඩ් එකක් උත්තම් වෙනවා. අපිට මේක බොහොම ලස්සනට තියලා තියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපි ඕපන් කරගමු. ඉතින් මෙන්න තියෙනවා බාණ්ඩේ. මේක 118 ස්කේල් එකට හදලා තියෙන්නේ. සෙන්ටිමීටර්ස් වලින් ගත්තොත් සෙන්ටිමීටර්ස් 28ක් වගේ දිගයි. ඒ වගේම බර ගත්තොත් මේ මොඩල් එක කිලෝග්‍රෑම් 1.5ක් වගේ බරයි. සම්පූර්ණයෙන් මෙටල් වලින් හදලා තියෙන්නේ. මේ මොඩල් එකත් එක්ක ඩෝස් ඕපන් කරගන්න මෙන්න මේ වගේ ටූල් එකක් හම්බ වෙනවා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට බොනට් එක ඕපන් කරගන්න. ඉතින් ඔන්න එන්ජින් කම්පාර්ට්මන්ට් එකේ තියෙන හැම ඩීටේල්ස් එකක්ම ඇත්ත වෙහිකල් එක වගේම තියෙනවා. ඒ වගේම මේ මොඩල් එකේ ඩෝස් ඔක්කොම අරින්න වහන්න පුළුවන්. ඉතින් ප්‍රීමියම් ෆීචර්ස් ටිකක් තියෙනවා. අපි ක්ලෝස් අප් වීඩියෝ එකක් අරගෙන බලමු කොහොමද මේකේ ඩීටේල්ස් තියෙන්නේ කියලා. ඉතින් ගයිස් මෙන්න මේ වගේ ප්‍රීමියම් ලුක් එකක් තමයි තියෙන්නේ මේ ස්ටෑන්ඩ් එක උඩ මේ මොඩල් එක තිබ්බාම. ඔන්න ෂෙල් එකේ Honda logo එක තියෙනවා. ඒ වගේම නම්බර් ප්ලේට් එක ගහන්න වෙනම තැනක් තියෙනවා. ඉතින් මේ හෙඩ්ලයිට් සෙට් එක ඒ විදිහටම ඇත්ත මොඩල් එකේ වගේම ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට බොනට් එක අපිට ඕපන් කරගන්න පුළුවන් මේ මොඩල් එකේ. එන්ජින් කම්පාර්ට්මන්ට් එකේ තියෙන හැම දෙයක්ම ඒ විදිහටම රියල් මොඩල් එකේ වගේම තියෙනවා. ඒ විතරක් නෙවෙයි ගයිස් මෙන්න සයිඩ් මිරර්ස් දෙක අපිට අරින්න වහන්නත් පුළුවන් මෙන්න මේ වගේ. ඒ වගේම මේ මොඩල් එකේ ෆුවල් කැප් එක අපිට ඕපන් කරන්නත් පුළුවන්. ඇලෝ වීල් සෙට් එක. ඉතින් මෙන්න බලන්න Honda logo එකත් මේ ඇලෝ වීල් සෙට් එකේ තියෙනවා. ඒ වගේම මේ මොඩල් එකේ ඩෝස් ඕපන් කරන්නත් පුළුවන්. ඉතින් ෆ්‍රන්ට් ඩෝ එක මේ විදිහට ඕපන් කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ විදිහට බැක් ඩෝ එක ඕපන් කරන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද ඉන්ටීරියර් ඩීටේල්ස් තියෙන්නේ කියලා මේ මොඩල් එකේ. ඉතින් ඔයාලට පේනවා ඇති Honda logo එකක් තියෙනවා ඔන්න ඉස්සරින් වීල් එකේ. සීට් හදලා තියෙන ලෙදර් වලින්. ඒ වගේම යට කාපට් එකක් තියෙනවා වෙල්වෙට් කාපට් එකක්. අපිට මේ විදිහට සීට් එක ඉස්සරහට පස්සට අරගෙන ඕන විදිහට ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපිට බූට් එක ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න ලොකු ස්පේස් එකක් තියෙනවා වෙහිකල් එකේ වගේම. පිටිපස්සේ තියෙන සීට් සෙට් එකත් ඔන්න ඔය විදිහට අපිට නමන්න කරන්න පුළුවන්. ඉතින් බලන්නකො ඩෝ එකේ ෆීචර්ස් තියෙනවා. මේ ඩෝ හැන්ඩ්ලින් එක පවා තියෙනවා. ඉතින් මේක නම් සුපිරිම් මොඩල් එක. ඉතින් මෙන්න මේ විදිහට අපිට ඩෝස් ටික ක්ලෝස් කරන්න පුළුවන්. ඉතින් guys මේ වගේ ප්‍රීමියම් ෆීචර්ස් තියෙන 118 ස්කේල් ඩයිකාස් මොඩල් ගැන දැනගන්න කැමති නම් යන්න අපේ ස්පීඩෝ ක්ලබ් YouTube channel එකට. මේ වගේ මොඩල්ස් ගැන ගොඩක් වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව ඉක්මනින්ම හම්බ වෙන්න නම් හැමෝටම ජය වේවා.